අයිබෝන් කියලා සාධනයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් බම් YouTube නාලිකාවට වීඩියෝ තුනක් ගෙනලා තිනවා බලන්න ලෑස්ති වෙන්න channel එක subscribe කරලා bell icon click කරලා notification දාගන්න වීඩියෝ බලද්දී like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න අපිට චෙක් වෙන්න ඕනම කෙනෙක්ට ඒ වගේම channel එක ඉදිරියට යන්නත් ඔයාලට උදව් කරන්න පුළුවන් මේ තියෙන මේ විස්තර channel එකට උදව් කරන්න ඒ වගේම ඔයාලට channel එකේ දේශපාලන වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්නත් පුළුවන් ඒ පැත්තටත් විස්තර තියෙනවා මේ පැත්තේ ඒ ටික ඔක්කොම බලලා කරලා අනාගතේ හදාගන්න දේශපාලනයේ පැත්තෙන් අවුරුදු 3ක් විතර තියෙනවා 2029 පාර්ලිමේන්තුව යන්න ආයෙත් නගර සභාව හරියට මෙහෙට යන්න ඊට මෙහෙට යන්න ඔයාලව ටිකක් මිනිසුන්ට පේන්න ඔයාලා කරන වැඩ එහෙම මට එවන්න ගේමක් ගහමු අපි හරි එහෙනම් අපි අපේ වැඩේට යන්න මේ කවුද කියලා බලන්නකෝ මෙයා කියනවා මේ ගුරුවරුන්ට මෙයා කියන මේ කතාව කිසිම රස්සාවක් නැති වුණාමලු මේ ගුරු රස්සාව හොයාගෙන එන්නේ එතකොට දැන් මේ අකා මොකෙද්ද මූ මොකෙද්ද අහලෙමු දන්නවා සමහර විට ගුරු සේවාවට එන්නෙම ඒක ඒ අයගේ වැරද්ද නෙවෙයි වෙනත් කිසිදු තැනක අවස්ථාවක් නොතිබුණාම සමහරට ගුරු සේවාවට එනවා අපි මේ පෞද්ගලිකංශී හෝ රාජ්‍යංශී වෙනත් අර අපි ඉහළයයි බලාපොරොත්තු වෙන සුදු කරපටි කියලා කියන පොඩි දෙවැනි රැකියාවක් අහිමි වුණාට පස්සේ ගුරු සේවයට එනවා. එතකොට මිනිස්සු උඹ කවුද කියපන්. මූ නම් ඉතින් අප්පෝ වැඩකටම නැති එකේ මූට මෙන රසාවලුත් හම්බ වෙන්නේ නැහැ කොහොමද? මූට කඩේකවත් වැඩක් දෙන්නේ නැහැ. එහෙම එකේ මූ මේ ගුරු රසාවට ඇවිල්ලා මූ ගුරු වෘත්තියක් කෑවනේ. මේක මං හිතන්නේ මම දැක්කේවත් නැහැ. දැන් අවුරුදු 3ක් තිස්සේ මම දේශපාලන වැඩසටහන් කරනවා. මූ උගන්නපු කිසි දෙයක් වීඩියෝ එකක්වත් නැහැ කියහන්කෝ ඉතින්. මූ උගන්නපු ළමෙක්වත් එහෙම එකෙක්වත් කියලා නැහැ වීඩියෝ එකකටවත් ඔව් මට ඉගැන්නුවා මේ මිනිසයා කියලා. අයියෝ මොනවාද මේ අකා කියන්නේ ගුරුවරයෙක් කියලාම මූ ගුරුවරුන්ටම අනම්මනම් කියනවා. අයියෝ ඉතින් මට නම් ඒ කියන්නේ මාර ඒ කියන්නේ මේ මිනිසුන්ගේ මේ කියන්නේ මේ මිනිසුන්ගේ මයින්ඩ් එක මේගොල්ලන්ගේ ඔළුව වල මොනවාද තියෙන්නේ කියලා ඇත්තටම හිතා ගන්න අමාරුයිනේ. මුන්ට තියෙන මහර සිතුවිලි මේ කියන්නේ මහ ගොන් ඒ කියන්නේ ගොන් බෙටි ඒ වගේ සිතුවිලි තියෙන්නේ ගොන් ගඳ බෙටි ඒ වගේ සිතුවිලි තියෙන්නේ මුන්ට අයියෝ අනේ මන් දමු මොනා කියනවද කියලා අපි මේ කතාව අහලා ටිකක් පරණ වීඩියෝ එකක් තව එකක් තියෙනවා බලන්න ඔයාලට මේක බලලා තියෙනවා ගොඩක් අය ඉස්සරහට යවලා තුන්වෙනි එකත් බලන්න මොකද කියලා යා යාමේ දුප්පතුන් හිත බලා ගියා අපි හිතුවේ අනුරාන්තයා අපේ ගෙදර ඡන්ද 11 තියලා 11 දුන්නේ ආට උන්ට වැඩි හොඳයි රණ්ඩු ප්‍රතින මන්ට රත්තරන් යති ආවුදරන් ආපි උන්ට ආවුදෝඩින් පිළිතුරු දුන්නේ ඒකට රණ්ඩු මන්ට දොස් කියන්න බෑ පුතේ මම නම් පුතේ දන්න කියන දෑම කෙනෙකුට මම මේ දැන් කිව්වා වගේ කියන්නේ සජිත් මහත්තයා අපි දිනවල වෙන කෙනෙක් නැහැ නේ පුතේ කවුද ඉන්නේ හරි මේ දැන් උන්ට වැඩි හොඳයි රණ්ඩු ප්‍රතින මන්ට රත්තරන් යති හරි මේ මනුස්සයා මේට වැඩි ගොඩාක් හොඳයි අර මේකයි පුතේ කඩුවක් ගත්ත විනියට කඩුවක් නැතුව පිළිතුරක් දෙන්න බෑනේ නේ ආවුදරන් ආපි උන්ට ආවුදෝඩින් පිළිතුරු දුන්නේ ඒකට රණ්ඩු මන්ට දොස් කියන්න බෑ පුතේ ඒ වගේ මොනවා හරි මේ රටේ මේ මෑත යුගයක ඒ මනුස්සයා හිතන්නේ පුතේ ඒ දෙන්නා කෙනෙක් තමයි ගන්න වෙන්නේ මේ පක්ෂ දෙකෙන් තොර මගේ පරම්පරාවම ශ්‍රී ලංකාවේ ඉඳලා පස්සේ රන්දුරුනේ තිරිමාම මැතිනික කාලේ ඉඳන් හරි චන්ද්‍රිකාගෙන් පස්සේ වෙන කාටවත් දුන්නේ නැහැ අපිට මහින්ද මහත්තයාට දුන්නේ. ඒකත් මේ ඔය ප්‍රශ්නේ ඉඳලා තමයි මහින්ද මහත්තයාව ගැත්තනේ මේ පෙන්නනකොට අපි ඇස් දෙකට දැකපුවානේ. ඒකින්දයි දැන් අපි හිතුවේ නෑනේ. යා මේ දුප්පතුන් හිත බලා ගියා අපි හිතුවේ අනුර මහත්තයා අපේ ගෙදර ඡන්දේ 11 තියලා 11ම දුන්නේ ආට. අනුර මහත්තයා ඉතින් යා මේක ගලේ නෑ කියන්නේ කව ගැන අපි බලාපොරොත්තු තියාගන්න කියන පෙටිය. ඔයා කියන්නේ එන්නකො මනිමාගට එන්නේ. අඬනවා පුතේ. අද ඒ ඉඳන් ලොරියක් එන්න රුපියල් 35000 කට ගන්නවා. කොළඹට එන්න. ඒ මිනිහාගේ බඩු කෑලි 10 ඒ විදිහට කට්ටියක් කවුරුලා ගන්නේ. හරි එක කෑල්ලකට පුතේ රුපියල් 600 බලන්න 600ක් වෙනවා. මේ එක එළවලු ගෝණියකට. ඒ මිනිහාට එළවලු ගෝණිය මේ කම රුපියල් 10යි. ඒක රුපියල් 350. ඕර නිකන් දම්බෙන්නේ. එළවලු කිලෝ 3ක් ගෙනාවත් එකක් ඉතුරු වෙනවා. පේනවනේ ඉතින් මෙහෙම එළවලු ගෝණිය කියන්නේ නැහැ මේක දැක්කෝ. උඹලව රැවට්ටුවා බං ඒක ඇත්ත කතාව. මූ මේ දුප්පත් එකා කියලා හිඟන්නා වගේ ඉඳලා බඩට කන්න දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් අපි මෙහෙමයි අතන මෙහෙමයි අපි කරන්නේ අරකයි මේකයි කියලා ඔක්කොම පිළිවෙලට එකේ ඉඳන් 10ට වෙනකන් ඔක්කොම කියලා දීලා අන්තිමට උන් එකේ ඉඳන් 10ට කෙලිම පයින් ලයින් එකක් දැන් තියෙන්නේ. අනේ මන්ද කියන්නේ මේ පරණ වීඩියෝ බලනකොට මේ මට ඒ කියන්නේ මාර දේවල් එනවා කියන්න ඒව සාමාන්‍යයෙන් කියා ගන්නත් බෑ ඉතින් මේ අර මොකද තියෙනවනේ පොඩ්ඩක් කියන්න ඕන දේවලුත් තියෙනවා කියන්න ඕන නැති දේවලුත් තියෙනවා වගේ ලයින් එකක් දැන් තේරිලා තියෙන හින්දා පොඩ්ඩක් කියන එක නතර කරලා තියෙන්නේ නැත්තම් මුන්ට කියන්න රෙද්දේ ඉඳලා කියන්න තියෙන්නේ ඔක්කොම මේ වන්ද මිනිසුන් රවට්ටලා පවුනේ දුප්පත් මිනිස්සුම ගොඩක් රැවටුණා ඇත්තටම ගොඩාක් රැවටුණා ඕසතේ උනුත් රැවටුණා ගියාම ඉතින් හොඳට ඉගෙන ගත්තේ උන්නේ බං දුන්නේ උන් හිතුවනේ මචං කෙහෙල්ලෙල්ලේ නැට්ට ගැලවෙනකොට ඒක හයි කරන්න පුළුවන් කියලා ඉතින් ඒකට එහෙමත් හිතලා දුන්නනේ මම ඉතින් චණ්ඩේ මොනවා කරන්නද අපි වීඩියෝ එක කරපු අවසාන එක සින්දුවක් තියෙන්නේ පොඩි පචයක් කිව්වට නෑ රටක් වැඩන්නේ ඒවා හපු එවුන් තමයි අපිට කතිරේ ගහන්නේ අපි පොඩි පචයක් කිව්වට නෑ රටක් වැඩන්නේ ඒවා හපු එවුන් තමයි අපිට කතිරේ ගහන්නේ ගඩු ගානට දෙනවා කියලා රැවටුවේ ඡන්දෙ දින්න නිසා උන්ට ඒක මතක නැති උනේ ජපන් බයි ගන්න එන්න ඡන්දෙ දෙන්න කොල්ලනේ කිව්වේ පචය කියලා උඹට තේරෙනවද ළමයිනේ අපි පොඩි පචයක් කිව්වට නෑනේ රටට වැටෙන්නේ ඒවා හපු එවුන් තමයි අපිට කතිරේ ගහන්නේ අපි පොඩි පචයක් කිව්වට නෑනේ රටට වැටෙන්නේ ඒවා හපු එවුන් තමයි අපිට කතිරේ ගහන්නේ
අඩු කර දෙනවා කියලා කිව් සින්දුව ලස්සනයි ඈ මේ මිනිස්සුන් වෙනුවෙන් මීට වඩා තව බරපතල ඒවා හදන්න ඕනේ. අපි මීට වඩා බරපතල විදිහට තව කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කතා කරන විදිය දැන් ඇත්තටම මදි වගේ කියලා හිතනවා. හැබැයි කතා කරන්නත් බෑ ඊට වඩා මීට වඩා. ඔය කියන්නේ කතා කරොත් එහම අන්තිමට අපිට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒක නිසා මේ ඕගොල්ලෝ මේවා තේරුම් ගන්න අපි මේ පොඩියට ඕගලන්ට මේවා කියලා දුන්නට මේවා පොඩියට වීඩියෝ ඕගලන්ට දාලා දුන්නට ඔයාලා මේක බරපතලව ගන්න ඕනේ. ඔයාලා තේරුම් ගන්න ඕනේ මේක මේ මිනිසුන්ට කියන්න බෑ. JP එකට විරුද්ධ වෙන්න හරි අමාරුයි. ඒ හිමුණොත් මොකක් හරි මගුලක් දාලා පටලවලා මොකක් හරි දෙයක් කරනවා. ඒක නිසා මේ කට්ටිය කරන දේවල් අපි ගානට ගත්තට බරපතල විදියට ඇතුලේ තියා ගන්න ඕනේ කියලා. තේරුම් අරගන්න මම මේ කියන්නේ මොකද්ද කියලා. හරි. වැඩි ලොකුවට ඕගලන්ට ඉස්සර වගේ ඔළුවටම ඇතුළට කිඳා බහින්න වචනත් එක්ක දෙන්න අමාරුයි. හරි. ටිකක් ප්‍රශ්නත් එක්ක යන්නේ මේ දවස්වල රටේ නේද හැමදාම ප්‍රශ්නනේ. ඒක නිසා තේරුම් අරගන්න. මුං නම් ගණන් ගන්නත් එපා, විශ්වාස කරන්නත් එපා. මුං කියන කරන දෙයක් ගැන ළඟින්වත් යන්න එපා. මුං මොන හරි වැඩක් කරනවා කියලා දැනගත්තොත් ඒක ඈතින් යන්න ඕනේ. නැත්තම් එතන මොකක් හරි විනාශයක් කළා තමයි නවතින්නේ. ඒක නිසා මුංගේ ළඟින්වත් යන්න එපා. ඇහැටවත් පේන්න ඉන්න එපා. ඡන්දයක් කිල්ලුවත් ගහලා එලවන්න ඕනේ මුංගේ එන්න දෙන්නත් එපා ගමටවත්. එච්චර අජූත කාලකඩි ගඳ ගහන පෙරේත ජාතිය තමයි JVP මාලිමා ජාතිය. ඔන්න ඔක තමයි කියන්න තියෙන්නේ. අද දවසේ වැඩසටහන අවසන් අපි ඊළඟ දවසේ හම්බෙමු.